හෙලෝ අද අපි කතා කරන්න හිතුවා මේ ලංකාවේ තියෙන දැන් මේ වෙනකොට හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ධනවත් වෙන්නේ කොහොමද අපි තියෙන ඉලක්ක වලට අපි ඉක්මනින්ම ළඟා වෙන්නේ කොහොමද අපි ප්‍රශ්න ඔක්කොම විසඳගෙන අපි සාර්ථක වෙන්නේ ඒ වගේ දේවල්. හැබැයි මේ වගේ දේවල් යනකොට අපි මේ රටක් විදියට අපි ඉන්නකොට අපිට ගොඩක් සමාජ මාධ්‍යයෙන් YouTube, Facebook, TikTok ගත්තත් හැම එකකින්ම අපිට අහන්න ලැබෙනවා බිස්නස්මන් කෙනෙක් වෙන්න, බිස්නස් කරන්න, ඔන්ටර්ප්‍රනර්ස් කෙනෙක් වෙන්න, ආයෝජනය කරන්න, මේ දේවල් ඉගෙන ගන්න මේ දේවල් කරන්න කියලා හැමෝටම මේ බිස්නස් එක ගැන උගන්වනවා. ඇත්තටම ඔයා කල්පනා කරන්න ඔයාට ඕනේ ධනවත් වෙන්නද බිස්නස්මන් කෙනෙක් වෙන්න කියන එක. අපිට කල්දිම එක එක විදියට අති සුපිරි විදියට උගන්වනවා. හැබැයි වෙළඳ ව්‍යාපාරිකයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි උගන්වන්නේ. ඒක හරියට අපි නම් දකින්නේ මේ වගේ දෙයක්. ගමක අපි ගත්තොත් එහෙම පිරිසක් ඉන්නවා. ඒ ගමේ අඹ රඹුටන් හැදෙනවා. මුළු ගමේම මිනිස්සු අඹ රඹුටන් විකුණන්න ඉන්නවා. කොහොමද ව්‍යාපාරයක් කරන්නේ කොහොමද කරන්නේ කියලා තමන්ගේ ඉස්සරහා පොදුවට අඹ රඹුටන් දාගෙන පුටුවක් තියාගෙන මුළු ගමම ඉන්නවා. ගමේ මිනිස්සු 100ක් ඉන්නවා කියලා දැන් 100 දෙනාම අඹ රඹුටන් විකුණන්න හිතාන ඉන්නවා. හැමෝම බලාපොරොත්තු වෙනවා අරයයි මගේ අඹ රඹුටන් ගන්න. එතකොට මට සල්ලි හම්බෙයි. මෙයයි මගේ අඹ ගන්න. මෙයා සල්ලි හම්බෙයි කියලා අර ආඩි හත් දිනාගේ කැඳෑලිය වගේ කතාවක් තමයි ඒකත්. හැබැයි එහෙම නෙමෙයි ඇත්ත විය යුත්තේ. අපිට ධනවත් වෙන්න ඕන බිස්නස්මන් කෙනෙක් වෙන්න ඕන කියන එක ස්වාධීනව ඔයා තීරණය කරන්න. අපි පහුගිය ජෙන් X එක පරණ පරම්පරාව අපිට අවුරුදු 70ක දේශපාලනයට බැන අපේ රට ණය වෙලා තියෙනවා ඒකින් ගොඩේවීමක් ගැන කතා කරන්නේ අනාගතේ පේන්නෙත් නැහැ. එහෙම ගොඩේවීමක් ගැන. ඊට පස්සේ දැන් ඉන්නේ මේ ජෙන් C එකේ අයටත් උනේ අර ගොල්ලන්ගේ වැඩිහිටි දෙමාපියන්ට උනේ මේ ජෙන් C එකේ පොඩි කාලේ ඒගොල්ලන් ඉංජිනේරුවෙක් කරන්න ડોක්ටර් කෙනෙක් කරන්න නැත්නම් අපි ගත්ත බස්නාහිර කොළඹ පැත්තේ අයට උනේ ක්‍රිකටර්ස්ලා කරන්න. ඉතින් හැබැයි ඒක හින්දා ක්‍රිකටර්ස්ලා ඉංජිනේරු ડોක්ටර්ස්ලා බිහුණා තමයි. හැබැයි ලංකාවේ ගොඩ දිනෙක හීන මරාගෙන කොහෙටවත් නැති අය විදිහට ලංකාව ලොකු වුණා. ඒගොල්ලෝ වයසට ගියා. හැබැයි ඒගොල්ලොන්ට ඒ පොඩි කාලෙම අර වගේ ප්‍රෙෂර් එකක් එක්ක ඔළුවට දෙන්නේ නැතුව නිදාස් ඉගෙන ගන්න තමන්ගේ දේ කරන්න පුළුවන් නම් ලංකාව ඊට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. එතකොට අපි කියන්නේ මේ පහුගිය පරම්පරා දෙකම කරපු වැරද්ද අනේ ප්ලීස් මේ අලුත් පරම්පරාවට දෙන්න නම් එපා. අපි මේ තරුණයින් විදියට ඒ අලුත් පරම්පරාවට මේ විසක් ඒකක් මේකක් යනවා කියලා අපිටත් තේරෙනවා. ඒගොල්ලෝ හැමෝම බිස්නස්මන්ලා කරන්න හදන එක ඇත්තටම බැරි දෙයක්. මොකද බිස්නස්මන් කියන එක ඒගොල්ලන්ගේ ඔළුවට දාන්නේ ඒගොල්ලන්ගේ ධනවත් වීමේ ආසාවට පවුරක් විදියට. ඔයා බිස්නස් කරන්න. ඒක ඉක්මනට යන්න පුළුවන් බිස්නස් කරන්න ගියොත් ඉක්මනට සක්සස් වෙන්න පුළුවන්, ඉක්මනට පෝසත් වෙන්න පුළුවන්, ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්, ඔයාට ඔයා හිතන හීනේ ඉන්න පුළුවන් කියලා බිස්නස්මන් කෙනෙක් වෙන්න කියලා කියනවා. හැබැයි බිස්නස්මන්ලා හැමෝම මේ ලෝකේ නංගි මල්ලි ඕගොල්ලෝ තේරුම් ගන්න ධනවතුන් නෙමෙයි. හරිද? බිස්නස් කරන අය බංකුලොත් වෙන අය ඉන්නවා. බිස්නස් කරන අය ඉන්නවා හිරේ විලංගු වෙලා තමන්ගේ බිස්නස් වල තියෙන එක එක අඩුපාඩු රජයට අහු වෙලා ටැක්ස් එකේ ප්‍රශ්න වෙලා ඒගොල්ලෝ මිච්චා ඉන්නවා. ඊට පස්සේ බිස්නස් කරන අය ඉන්නවා තමන්ගේ ව්‍යාපාරයට හිර වෙලා තමන්ට එළියට එන්නත් බෑ, ඇතුළට යන්නත් බෑ, කර කියාගන්න දෙයක්වත් නැහැ. එතකොට බිස්නස් කරන හැමෝම ඇත්තම කියනවා නම් ධනවත් අය නෙමෙයි. ඔයාට නංගි මල්ලි ඔයාට ධනවත් වෙන්න ඕන. ඔයා මමත් බිස්නස්මෙන් කෙනෙක් වෙනවා, මටත් මේක කරනවා කියන එක ඔයා ඕගොල්ලෝ හැමෝම ඒකට යන්න එපා. ඒක හරියට මේ වගේ අපේ ක්‍රිකටර්ස්ලා 11 දෙනාටම කෝච්ලයි අපේ ක්‍රීඩා අමාත්‍යාංශ එකතු වෙලා බැට්ස්මන්ලා 11 දෙනෙක් හදනවා. ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපි හිතමු ලකුණු 600ක් විතර ගහයි ඕවර් 50ට. ඕවර් 20 මැච් වලදී ලකුණු 350ක් විතර ගහයි. ඒතර අනිත් ටීම් එකට අපිත් එක්ක හැරෙන්නවත් බෑ කියන අදහසකින් 11 දෙනාම බැට්ස්මන්ලා කරනවා කියන්නේ. ඒක ඇත්තටම ප්‍රායෝගික දෙයක්ද? ඒක වෙන්න පුළුවන් දෙයක්ද? ඒතර අනිත් රටවල් වල අය අපේ විදිහටම කරන විදිහටමද කරන්නේ? ඒගොල්ලෝ 11 දෙනා 11 විදිහට හදන්නේ. ඒ වගේ මුළු රටම බිස්නස්මන්ලා කරොත් එහෙම අපිට ඩොලර් ගේන්න පුළුවන්, ආයෝජන ගේන්න පුළුවන්, මේ රට දියුණු කරන්න පුළුවන් කියන මානසිකව ඒක ඇවිල්ලා ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි. ඒකත් ඇවිල්ලා අපිට පොඩි කාලේ බෑග් ගොඩක් අට දාලා සිස්සත්තේ පාස් වෙනවා. උඹ ડોක්ටර් කෙනෙක් වෙනවා, උඹ ක්‍රිකටර් කෙනෙක් වෙනවා, උඹ ඉංජිනේරුවෙක් වෙනවා කිව්වේ කි අනික. ටික දෙනෙක් අතෙන්ට යයි ඉංජිනේරු ડોක්ටර්ලා වෙන්න බැරි ඊට වඩා සුපිරි දේවල් කරන්න පුළුවන් අයට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ මම බිස්නස්මන් කෙනෙක් වෙනවද මම ධනවතෙක් වෙනවද කියන එක ඔය ඉස්සෙල්ලා තේරුම් ගන්න.
මොකද අපේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ගොඩක් ලොකු IQ එකක් තියෙනවා. අපි දැන් අපි රටවල් වල ගියාම අපිට තේරෙනවා අනිත් මිනිස්සු අපේ ලංකාවේ ඉන්න නංගිලා මල්ලිලාට තේරෙනවටත් වඩා ඒගොල්ලන්ට තේරෙනවා අඩුයි. අපේ ලංකාවේ ඉන්න මිනිස්සු කියන්නේ එහෙම જાතියක්. ඒ නිසා ඔයගොල්ලෝ නංගි මල්ලි මේ දේ හරියට තේරුම් ගන්න. ඔයා බිස්නස්මන් කෙනෙක්ද වෙන්න ඕන, ඔයාට ධනවතෙක්ද වෙන්න ඕන. ඇත්තම කියනවා නම් ධනවතෙක් වෙන්න ඕන නම් ඔයා කල්පනා කරලා බලන්න. හරි මේ ලෝකේ ඉන්න ධනවත්මයි කවුද? ඉලෝන් මස්ක් ඔයාට මතක් වෙයි. අපි ගත්තොත් බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ඊට පස්සේ මුකේෂ් අම්බානි, ගෞතම් අදානි, අපේ මිස්ටර් ධම්මික පෙරේරා, ඒ වගේ කට්ටිය මතක් වෙයි. ඒතර ඔයගොල්ලෝ බලන්න මේගොල්ලෝ ධනවත වුණේ බිස්නස් කරන්න ගිහිල්ලාද තමන්ගේ දේ හරියට කරලාද? ඉලෝන් මස්ක් උනේ අභ්‍යවකාශ යානා යවන්න ලෝකෙම කවර් වෙන විදිහට ස්ටාර්ලින්ක් කියලා අපි දැන් මේ යූස් කරන සෙලියුලර් ඩේටා එකට සුපිරි ඔප්ෂන් එකක් විදිහට සැටලයිට් ක්‍රමයට සෙලියුලර් ඩේටා ඒ දේවල් දෙන්න. ඒක දැන්ටමත් ඇක්ටිව් ඕගොල්ලෝ දන්නවා. ඊට පස්සේ අඟහරු වල ගෙවල් හදන්න. ඒව තමයි එයාගේ ප්ලෑන් එක. ඊට පස්සේ එයා ඒ දේවල් කරගෙන යද්දී එයා හිතුවේ නෑ මම එයාට ධනවත් වෙන්න ඕනකම තිබ්බා. එයා හිතුවේ නෑ මේ ව්‍යාපාර කරන්න. පස්සේ ව්‍යාපාර කියන දේවල් එයාගේ පස්සට ඇදිලාව කාන්දමන වගේ. මාර්ක් සකර්බර්ග්ට ඕනුනේ ව්‍යාපාර කරන්න නෙමෙයි. එයාගේ දේ හරියට හොඳට කරන්න. එයා Facebook එකේ එයාගේ කැම්පස් එකේ යාළුවෝ අතර එයා කමියුනිකේට් කරලා ඒක ඩෙවලොප් කරලා ඒක හරියට කරා. දැන් Facebook කියන එකට එන බිස්නස් මාර්ක් සකර්බර්ග්වත් දන්නේ නැහැ. ඒකේ තියෙන පුළුල් පරාසය මොකක්ද කියලා. එච්චර ලොකු දෙයක් වුණා. එයා කරේ එක දෙයක් හරියට. මුළු ලෝකෙම බිස්නස් 90%ක්ම සමහරට ඇඩ් රන් වෙනවා Facebook එකේ. එයා පස්සේ ව්‍යාපාර ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ස්ටිව් ජොබ්ස්ට ඕනුනේ මිනිස්සු අතට පාවිච්චි කරන හොඳම ඩිවයිස් එක දෙන්න. ඒක තමයි එයාගේ දේ. එයා ඒක කරා. පස්සේ එයාගේ පිටිපස්සේ කොච්චර බිස්නස් ආවද? ඒ විදිහට ඔයා කල්පනා කරන්න අපි බිස්නස්මන් කෙනෙක් වෙනවද ධනවතෙක් වෙනවද කියලා. හොඳට කල්පනා කරලා බලන්න. ඔයාට ධනවතෙක් වෙන්න ඕන නම් ඔයා බිස්නස් ව්‍යාපාර පිටිපස්සේම යන්න එපා. ඔයාගේ දේ හරියට ඉස්සෙල්ලා කරන්න. අපේ ලංකාවේ මේ පහුගිය પરම්පරා දෙකම ෆේල්නේ. ඇත්ත කියනවනම් ජෙන් X එකත් ෆේල්, ජෙන් C එකත් ෆේල්. රට ණයයි කියනවා. අරින්ට බඩදා ගියා. ඇත්තම කියනවා නම් මේ අලුත් પરම්පරාව ඒගොල්ලොන් කරපු කියපු ඒගොල්ලොන්ගේ දේවල් ගන්න එපා. හොඳ දේවල් ගන්න තෝරලා බලලා අඩුයි. ඒ නිසා ඕගොල්ලොන් Taman විදියට ස්වාධීනව හිතලා මේ දේවල් හරියට කරන්න. ඕගොල්ලොන් කල්පනා කරන්න අපේ ගමේ ඔක්කොම අඹ විකුණනවා නම් හරි. අපි අඹ කඩන විදිය කල්පනා කරන්න. අඹ කඩන්නත් කට්ටිය ඉන්නවනේ විකුණන්නත් කට්ටිය ඉන්නවා. හරි අපි ටවුමට ගෙනියන්නේ කොහොමද? අපි ඩෙලිවර් කරන්න පටන් ගන්නවා. හරි අඹ කඩන්නත් ඉන්නවා, ඩෙලිවර් කරන්නත් ඉන්නවා, අඹ විකුණන්නත් කට්ටිය ඉන්නවා. හරි අපි අඹ වත්තක් වගන්නේ කොහොමද? අඹ පැල විකුණනවා අපි හදලා. පැල හදන්නත් කට්ටිය ඉන්නවා. ඔක්කොටම කට්ටිය ඉන්නවා. හරි අපි ජූස් හදනවා. ජූස් හදන්නත් කට්ටිය ඉන්නවා. ඔක්කොමත් කරනවා. හරි එහෙනම් අපි ජෑම් හදනවා අඹ වලින්. අපි රමුටන් බෝතල් කරනවා. ඒ ඔක්කොටමත් ඉන්නවා. ඒ බෝතල් කරන්නත් ඉන්නවා. මේවා කරන්නත් ඉන්නවා. ඩෙලිවරි කරන්නත් ඉන්නවා. අන්නේ ඒ විදිහට ඕගොල්ලෝ අනිත් අයට ඔයත් එක තරඟ කරන්න බැරි විදිහට වෙන දෙයක් ගැන කල්පනා කරන්න. ඒක සමහර විට බිස්නස් එකක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඔයා මුලින්ම Taman ධනවත් වෙන්න. ධනවත් වෙනවා කියන එක ඇත්තට මෙහෙම දෙයක්. ඔයා දැන් කල්පනා කරන්න ඔයාගේ අතේ තියෙන ෆෝන් එකට වඩා ඔයාගේ account එකේ තියෙන balance එක අඩු නම්, ඒ කියන්නේ ෆෝන් එකේ වටිනාකම ලක්ෂයයි නම් ඔයාගේ account එකේ තියෙන 10000යි නම් ඔයා ධනවත් කෙනෙක් නෙමෙයි. ඒක තමයි අපිට වැරදිච්ච ප්‍රධාන තැන. ඒ නිසා ඔයා මුලින්ම කල්පනා කරන්න පළවෙනි රුපියල් මිලියනේ නෙමෙයි, පළවෙනි රුපියල් ලක්ෂ 5යි නෙමෙයි, පළවෙනි රුපියල් ලක්ෂය මං හොයන්නේ කොහොමද? එතකොට ඔයාගේ පැෂන් එක ඔයාට අල්ලගන්න පුළුවන්. පළවෙනි රුපියල් ලක්ෂය හොයනවා කියන එක මෙහෙම දෙයක්. ඔයාගේ ෆෝන් බිල්, ඔයාගේ ගෙදර ප්‍රශ්න, ඔයාගේ සාමාන්‍ය අපි මේ කියන්නේ තරුණ පිරිසට විශේෂයෙන්ම මේ යල් පැනපු හැමදේම පරණ අයගෙන්ට පරණ මිනිස්සුන්ට බැන ඉතිහාසයට බැන පරණ මිනිස්සුන්ට බැන ඒව දේවල් කර ඉන්න අයට නෙමෙයි. ඉතිහාසෙන්ට බයිනවා නම් මේ අවුරුදු 70 අයට තමයි බයින්න ඕන. ඊට පස්සේ ඊට පරණ ඉතිහාසයේ අයගේ දේවල් පරණයි කීකේ ඒව නෙමෙයි. මේ ඕගොල්ලෝ මේ පරණ මිනිස්සුන්ගේ දේවල් ගන්න එපා. ඕගොල්ලෝ මෙහෙම කරන්න. පළවෙනි රුපියල් ලක්ෂය කියන එක ඔයාගේ සියලු ආදායම් වලට පස්සේ ඔයාට එන මාසේ ඔයාගේ වියදම් ටික ගෙවීම් ටික ඔක්කොම ඇරියට පස්සේ ඔයාගේ අතේ රුපියල් ලක්ෂයක් ඉතුරු කරගන්න ඔයාට කොච්චර කාලයක් යනවද? ඔයා 3 wheel level කෙනෙක් වෙන්න පුළුවන්, 3 wheel driver කෙනෙක් වෙන්න පුළුවන්, Uber කරනවා වෙන්න පුළුවන්. ඔයා කොහේ රැකියාවක් කරනවා කෙනෙක් වෙන්න, ඔයා කැම්පස් එකේ ඉන්නවා වෙන්න පුළුවන්, ඔයා ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්, ඔයා සිංගර් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා කවුරු හරි ලංකාවේ මොකක් හරි දෙයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ දේ ඉස්සෙල්ලා හරියටම කරන්න.